ඉරානය මෙතෙක් භාවිත නොකළ මිසයිල වර්ගයක් ඊශ්‍රායලය වෙත එල්ල කළ බවට පැවසෙන පුවත මේ වන විට ජාත්‍යන්තරයේම උණුසුම් කරලා තියෙනවා. මොකක්ද මේ මිසයිලය? සෙජිල්. එහෙමත් නැත්නම් සෙජිල් කියලා හඳුන්වන මේ මිසයිලය ඉරානය සතු විනාශකාරී මධ්‍යම දුර බැලස්ටික් මිසයිල වර්ගයක්. මෙහි සෙජිල් 1, සෙජිල් 2, සෙජිල් 3 කියලා ප්‍රභේද කිහිපයක් තියෙනවා. 2014 වසරේදී තමයි ඉරානය පළමු වරට මේ භාවිත කරලා තියෙන්නේ. අමරිකානු ඩොලර් ලක්ෂ 5ක වියදමකින් නිෂ්පාදනය කරන මේ එක් මිසයිලයක බර ටොන් 22.5ක්. විශේෂයෙන්ම ඉරානයේ නටාන්ස් නගරයේ සිට මේ මිසයිලය දියත් කළොත් එය විනාඩි 7කටත් අඩු කාලයකදී ඊශ්‍රායලයේ ටෙල් අවිව් නගරය වෙත පතිත වනවා. ඒ වගේම තමයි මේ මිසයිලයට කිලෝමීටර් 2500ත් අතර දුරකට මුදා හැරීමේ හැකියාව පැවතීමද මේ මිසයිලයේ සතු තවත් විශේෂත්වයක්.